දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය. දැන් මේක මතක තියාගන්න. අපි ගොඩාක් දිනෙක ජීවත් වෙන්නේ අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න වෙනවා කියලා හිතාගෙන. ඔය පනින උඩ පැනිල්ල, දඟලන දැඟිලිල්ල, දූවිල්ලෙන් ඔබ හැදිලා තියෙන ඔබේ ඔය මාංශ, ඇටකටු, ඔබේ ශරීරය දූවිල්ලෙන් හැදිලා තියෙන්නේ. අපි මැරිලා භූම දාන කරාට පස්සේ කෙමෙන් පස් වලට එකට එකතු වෙනවා, දූවිල්ලට හැරෙනවා. මේ ගැන මෙනෙහි කරනවා නම් මේ කාලේ තියෙන්නේ ඒකයි. මෙනෙහි කරන්න. මේ කාලේ තියෙන්නේ ඔබට ඒ ගැන කල්පනා කරන්න. ඔබේ වයසත් එක්ක මේ ගැන කල්පනා කරන්න. උන්වහන්සේට මගේ ජීවිතේ හුස්ම අයිති දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න ඕනේ, යැපෙන්න ඕනේ නේද? එහෙනම් අපි ඒ වෙනුවෙන් තව මොන හරි දෙයක් කරන්න ඕනේ නේද? අපේ හුස්ම අයිති දෙවියන් වහන්සේට නම් උන්වහන්සේට අපි ලං වෙන්නට ඕනේ. ප්‍රශ්න අදාහගත්තොත් තමයි අර ලබාගත් වරප්‍රසාද ජීවිතේ රැගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ දින 40 චතාරික කාලේ දින 40 තිබෙනවා. දිව්‍ය පූජාවන් වලට සහභාගී වෙන්න, දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්න, ආත්මික අධ්‍යාත්මික දේවල් වලට, ක්‍රියාවන් වලට, පුණ්‍ය ක්‍රියාවන් වලට පෙළඹෙන්නට මේ දින 40 ඔබට ආරාධනා කරේ. අර ප්‍රසාදයෙන් පෙරෙන දවසක් ගිය අවුරුද්දේ ගොබ්බෙරු දින හෝසානා කියන්නට අරගත්ත ඒ ගොබ් කොළ වලින් කුරුසිය හදලා, ඒ කුරුසිය අපේ ගෙවල් වල බොහෝ විට උළුවස්සේ ගහලා, උළුවස්සේ තියලා ඒ කුරුස ගෙනල්ලා ඒ වලින් පුච්චලා ඒ අරගන්න අලු ඔබගේ නළලේ සලකුණු කරනවා. ඒක නිසා ඔබට සිහිපත් කරනවා නැවතත් ජේසුස් වහන්සේගේ කුරුසිය ඔබ දරාගත යුතුයි. කුරුසිය දරාගත යුතුයි. පියතුමා පැවිදි සොයුරියන් ඔබගේ නළලේ කුරුසිය ලකුණු කරමින් ප්‍රකාශ කරනවා, දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලටම හැරෙන්නේය. දැන් මේක මතක තියාගන්න. අපි ගොඩාක් දිනෙක ජීවත් වෙන්නේ අවුරුදු ගණනාවක් ජීවත් වෙන්න වෙනවා කියලා හිතාගෙන. ඔය පනින උඩ පැනිල්ල, දඟලන දැඟිලිල්ල, දූවිල්ලෙන් ඔබ හැදිලා තියෙන ඔබේ ඔය මාංශ, ඇටකටු, ඔබේ ශරීරය දූවිල්ලෙන් හැදිලා තියෙන්නේ. අපි මැරිලා භූම දාන කරාට පස්සේ කෙමෙන් පස් වලට එකට එකතු වෙනවා, දූවිල්ලට හැරෙනවා. දූවිල්ලෙන් සෑදුණු මිනිසා දූවිල්ලට හැරෙනවා. මේ ගැන මෙනෙහි කරනවා නම් දැන් මේ කාලේ තියෙන්නේ ඒකයි. මෙනෙහි කරන්න. මේ කාලේ තියෙන්නේ ඔබට ඒ ගැන කල්පනා කරන්න. ඔබේ වයසත් එක්ක මේ ගැන කල්පනා කරන්න. ඔබ දූවිල්ලට හැරෙනවා. මොනවා? මේ හැම දෙයක්ම, ජීවිතේ හැම දෙයක්ම දූවිල්ලට හැරෙනවා. එහෙනම් ඔබේ ජීවිත ඊට වඩා ලස්සන වෙන්න ඕනේ නේද? ඔබේ ජීවිතේ ඊට වඩා වටිනවා කියලා ඔබට දැනිලා, ඔබ ජව සම්පන්නව දෙවියන් වහන්සේගේ ආදර කරුණාව මත උන්වහන්සේට මගේ ජීවිතේ හුස්ම අයිති දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න ඕනේ, යැපෙන්න ඕනේ නේද? එහෙනම් අපි ඒ වෙනුවෙන් තව මොන හරි දෙයක් කරන්න ඕනේ නේද? අපේ හුස්ම අයිති දෙවියන් වහන්සේට නම් උන්වහන්සේට අපි ලං වෙන්නට ඕනේ. කොහොමද ලං වෙන්නේ? අභ්‍යන්තරයෙන්. වතේ රාගෙන නොව සිතේ රාගෙන දෙවියන් වහන්සේ වෙත ලං වෙන්න ජෝයල් දිවසිවරයා ප්‍රකාශ කරලා ලබනවා.
ඒ වගේම සුවිශේෂී අපි දකිනවා රහසින් දකින්න දෙවියන් වහන්සේ ඔබට ඵල විපාක දෙනවා. ඔබේ අභ්‍යන්තරය පිරිසිදු කරගන්න, ශුද්ධවන්ත කරගන්න කාල පරිච්ඡේදයක් ඇවිත් තිබෙනවා. ඒ වගේම ඔබගේ නළලේ කුරුසය ලකුණු කරමින් කියනවා මනස්ථාපනය වන්න සුබ අස්න අදහා ගන්න. අපේ මනස විස්ථාපනය වෙලා තියෙන. මනස විස්ථාපනය වෙලා තියෙන. මනස ස්ථාපනය කරගන්න. දැන් මනස ස්ථාපනය කරගත්තට පස්සෙත් නැවතත් අපි පරණ ජීවිතේට යන්න පුළුවන්. එහෙමනේ. සමහර වෙලාවට ලොකු රෝගයක් හැදිලා සුව වුණාට පස්සේ ආපහු අමතක වෙනවා. ඊවල ලොකු ප්‍රශ්නයක් තිබලා විසඳුණාට පස්සේ නැවත පරණ තත්ත්වය අමතක වෙනවා. ගොඩාක් දුප්පත් වෙලා අපි ජීවත් වෙලා හිටපු කාලේ අමතක කරනවා. ඒසා උන්වහන්සේ තුල අපි අදිෂ්ඨාන කරගත යුතුයි. මනස්ථාපනය වන්න, මනස්ථාපනය වෙලා ඒ ආශිර්වාදය තබාගෙන යන්න නම් සුබ අස්න අදහාගත යුතුමයි. මනස්ථාපනය වන්න සුබ අස්න අදහා ගන්න. මනස්ථාපනය වෙන්නේ නැතුව සුබ අස්න තේරෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. සුබ අස්න අදහාගත්තොත් තමයි අර ලබාගත් වරප්‍රසාද ජීවිතේ රැගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ දින 40 චතාරික කාලේ දින 40 තිබෙනවා. දිව්‍ය පූජාවන් වලට සහභාගී වෙන්න, දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගන්න, ආත්මික අධ්‍යාත්මික දේවල් වලට, ක්‍රියාවන් වලට, පුණ්‍ය ක්‍රියාවන් වලට පෙළඹෙන්නට මේ දින 40 ඔබට ආරාධනා කරනවා. ඒ නිසා අපි මේ අවුරුද්දේ මේ චතාරික කාලයේදී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුප්‍රාත්‍ය ගැන වඩාත් මෙනෙහි කරමින් උන්වහන්සේට හදවතින් ආත්මයෙන් ලං වෙන්නට අවශ්‍ය වරම් ඉල්ලලා අපි යාඥා කරමු, අදිෂ්ඨාන කරමු. ඔබ අදිෂ්ඨාන කරලා තියෙනවනේ. හරි. දැන් සමහර අය කියනවා මම මේ චතාරික කාලේ මෙන්න මේ දේවල් ටික කරන්නේ නැහැ. අදිෂ්ඨාන කරගෙන ඉන්නවනේ සමහර දේවල්. ඒ අදිෂ්ඨානේ වැදගත්. වරදින්න පුළුවන්. අදිෂ්ඨාන කරලා තියෙනවනේ මම මේ වගේ දේවල් කළා. මම මේ චතාරික කාලේ ඒ වලින් වැළකෙනවා. වැළකුණාම ඔබ ආත්මය, ශරීරය, මනස දමනය කරගන්නට අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. ඒ අදිෂ්ඨානය ඉතා වැදගත්. සායි ආශිර්වාදේ වරප්‍රසාදේ ඔබට ඔබගේ පවුලේ සියලු දෙනාටම ලැබෙන්නට කියලා යාඥා කරන. අපි දැන් පශ්චාත්තාපික මෙහෙයට සහභාගී වෙමු.